ඉන්දියාවේ හයිදරාබාද්හි හිටෙක්ස් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී 2025 මේ 30 වන දින පවත්වන්නට නියමිත 72 වන මිස් වර්ල්ඩ් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ගොස් ඇත්තේ අනුදි ගුණසේකරයි. මෙවර තරගාවලිය නව මුහුණවරකින් පැවැත්වේ. අප්‍රිකාව, ඇමරිකාව හා කැරිබියන්, ආසියාව හා ඕෂනියාව සහ යුරෝපය යන කලාපවලින් තරඟකරුවන් 10 දෙනා බැගින් ඉහළම 40 දෙනා තොරණ අතර ඒ කලාපවල අයට ඉහළට යාමට අවස්ථා වැඩිය. තරගාවලියේ මූලික තරග ආරම්භමින් හැකියාව අභියෝගය, නර්තන සහ කලා කුසලතා ප්‍රදර්ශනය කෙරිනි. හෙඩ් ටු හෙඩ් හෙවත් මුහුණට මුහුණ අභියෝගය හොටෙල් ට්‍රයිඩන්ට් හිදී පැවැත්වූ අතර මෙම අභියෝගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර සිදු කළ කතාව මේ වන විට සමාජ මාධ්‍ය තුල ජනප්‍රිය වී තිබේ. ධම්මපදයේ සඳහන් සබ්බ පාපස්ස අකරණං යන්නෙන් ආරම්භුණු ඇගේ කතාව සියලු නරකින් වැළකී යහපත වැපිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී. 25 හැවිරිදි අනුදි ගුණසේකර කැලණිය සරසවියෙන් ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිය සමත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ විදේශ සේවයට එක්වීමට සැලසුම් කරයි. සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ ප්‍රංශ භාෂා හසුරුවන ඇය අනුරාධපුර නගරයේ උපන් බව සඳහන් කළාය. මා උපන් විට ජ්‍යොතිෂ්‍ය වේදියෙක් මගේ දෙමාපියන්ට කියා සිටියේ මම මේ ලොවට බිහි වූයේ මිත්‍යා විශ්වාස අභියෝගයට ලක් කිරීමට, ඒවා නැවත නිර්වචනය කිරීමට, සම්ප්‍රදායන් බිඳ දැමීමට බවයි ඇය. මම අද ඒ කතාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා යයි අනුදිසිය කතාවේදී පැවසුවාය. ඇය තවදුරටත් පැවසුවේ මම පැමිණෙන්නේ අනුරාධපුර නම් කුඩා නගරයකිනි. එය ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය සහ යුනෙස්කෝ ලෝක උරුමේ ස්ථානයකි. නමුත් විහිළු සහගත ලෙස අනුරාධපුරයෙන් කෙනෙකු මෙම උරුමය ලෝකයට ගෙන යනු ඇතයි කිසිවෙකු අපේක්ෂා නොකළේය. ඒ මම දැන් කරමින් සිටින දෙයයි. අනුදී තම කතාව හරහා අවධාරණය කළේ සමහර විට අපි බලාපොරොත්තු නොවන තැන්වලින් දීප්තිමත්ම ආලෝකය පැමිණෙන බවයි. ඇගේ ජීවිත ගමන සහ අනුරාධපුරයේ සිට ජාත්‍යන්තර තරඟයක් දක්වා පැමිණීම ශ්‍රී ලාංකික තරුණියන්ට අභිප්‍රේරණයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාවේ නොමිලේ අධ්‍යාපන ක්‍රමය යටතේ අධ්‍යාපනය ලැබූ ඇය එම ණය ගෙවීමට කැප වී සිටින බව පැවසුවාය. මගේ ජනතාව මාව පෝෂණය කර තිබෙනවා. මූලික අධ්‍යාපනය සිට උසස් අධ්‍යාපනය දක්වා. එම නිසා මම ප්‍රජා සේවය හරහා ආපසු දීමට විශ්වාස කරනවා යයි ඇය පැවසුවාය. මේ හේතුවෙන් ඇය සහිලි නම් ලාභ නොලබන සංවිධානය පිහිටවා ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථව දරිද්‍රතාවය සමග සටන් කිරීමට කැප වී සිටී. නමුත් ආර්ථව දරිද්‍රතාවය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ගැටලුවක් නොවන බව ඇය අවධාරණය කළාය. සහිලි ව්‍යාපෘතිය හරහා මම පරිත්‍යාග සපයනවා, දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනවා, සනීපාරක්ෂක නිෂ්පාදන මත පනවා ඇති 58ක් බද්ද ඉවත් කිරීමට ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා පෙනී සිටිනවා. එමෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපීමට කටයුතු කරනවා යයි ඇය විස්තර කළා. සහිලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුදිට වඩාමත් වැදගත් වන්නේ පහසුවෙන් ප්‍රවේශ විය හැකි කාන්තාවන්ට පමණක් නොව ආර්ථව සෞඛ්‍ය සාකච්ඡාවලදී සමාජය නිතර අමතක කරන කාන්තාවන් වෙතද ළඟා වීමයි. බන්ධනාගාරවල සිටින කාන්තාවන්, ආරාමවල සිටින කාන්තාවන් සහ දරු ප්‍රසූතියෙන් පසු පළමු ආර්ථවය අත්විඳින මව්වරුන් වගේනි අති අවධාන කණ්ඩායම් වෙත අපි ළඟා වෙනවා යයි ඇය පැවසුවාය. අපි විවිධ ජාතීන්, විවිධ ආගම්, විවිධ රටවලින් පැමිණෙනවා. නමුත් අපි කාන්තාවන් සම්බන්ධයෙන් එක් පොදු දෙයක් තිබෙනවා. අපි සියලු දෙනාම රුධිරය වගුරවනවා. එය ගෞරවයෙන් යුතු විය යුතුයි. සහිලි හරහා මගේ අරමුණ එයයි යයි ඇය අවධාරණය කළාය. ඇගේ කතාව අවසන් කරමින් අනුති ගුණසේකර සියලුම තරඟකාරිනියන්ට විශේෂ පණිවිඩයක් ලබා දුන්නාය. අපි මිස් වර්ල්ඩ් ජයග්‍රහණය කිරීමට මෙහි සිටිනවා. ඊළඟ මිස් වර්ල්ඩ් වීමට. නමුත් මම ඔබට එක දෙයක් කියන්නම්. අපි දැනටම ජයග්‍රහකින්. අපි දැනටම ජය ලබා තිබෙනවා. අපි අපේ ජාතිය නියෝජනය කරමින්, අපේ උද්‍යෝගය, අපේ අභිප්‍රේරණය ගැන කතා කරමින් මෙහි සිටිනවා. එයම ජයග්‍රහණය යයි රාය පැවසුවාය. ඇය එක්සත් ජනපද සහ දකුණු අප්‍රික තරඟකාරිනියන් නිරීක්ෂණය කර ඇති අතර ඔවුන් ජාතික ශූරතාවය දිනා ගැනීමට පෙර පවා කොතරම් කැපවීමෙන් අභිප්‍රේරණාත්මකව සහ උද්‍යෝගයෙන් සිටියද යන්න දුටු බව පැවසුවාය. ඒ සියල්ලම පෙන්눔 කරන්නේ ලෝකය වෙනස් කිරීමට ඔබට කිරුලක් හෝ තනුතුරක් අවශ්‍ය නැති බවයි ඇය අවධාරණය කළාය යයි ඇය පැවසුවාය. යථාර්ථවාදීව ගත් විට මට සමස්ත ලෝකයම වෙනස් කරන්න නොහැකි බවයි. මිස් වර්ල්ඩ් ලෙස පවා නොහැකියයි. ක්‍රිස්ටිනා වර්තමාන මිස් වර්ල්ඩ් මා සමග එකඟ වනු ඇති. නමුත් මා තුළ සිටින පරමාදර්ශවාදියා විශ්වාස කරනවා. මට යම් කෙනෙකුගේ ලෝකය වෙනස් කර හැකි බවයි. මම හිතන්නේ ඒක තමයි මම මගේ ජීවිතයේදී කරන්නේ. යයි ඇය කතාව අවසන් කළා. 2025 මේ 31 වන දින අවසන් තරඟය පැවැත්වේ.